අන්තර්ජාලය ඔස්සේ තරුණ ගැහැණු ළමයි ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොදවා ගැනීම වැළැක්වීමට ෆෙඩරල් පොලිසිය නව කාර්යසාධක බලකායක් පිහිටුවීමට සූදානම් වනවා. වංචනික පුද්ගලයින් අන්තර්ජාලය ඔස්සේ ගැහැණු ළමුන් ආකර්ෂණය කර වංචාවන් සඳහා ඔවුන් බලහත්කාරයෙන් යොදා ගන්නා බවයි AFP කොමසාරිස් ක්‍රිසි බැරට් පවසන්නේ. එසේම එම කණ්ඩායම් විනෝදය සඳහා සහ අන්තර්ජාලයේ ජනප්‍රියවීමට උත්සාහ කරමින් ක්‍රියා කරන බවද ඇය දැඩිතුරටත් අවධාරණය කළා. මෙවන විට ඔස්ට්‍රේලියාවේ පිරිමින් 59 දෙනෙකු පමණ මෙම ජාලවලට සම්බන්ධ වී ඇති බව AFP අනාවරණය කර තිබෙනවා. ඔවුන්ට එරෙහිව දේශීය අත්අඩංගුවට ගැනීම් 3ක් සහ ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීම් 9ක්ද සිදු කර තිබෙනවා. AFP සිය සම්පූර්ණ බලතල යොදාගෙන මෙම අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කරනු ඇති බව කොමසාරිස් බැරට් පවසනවා. මේ අතර පරණ ඔස්ට්‍රේලියානුවන් අන්තර්ජාල මගින් අන්තවාදී සංකල්පවලට ඇද ගැනීමේ වර්ධනයක් ගැනද අනතුරු අඟවා තිබෙනවා. 2020 සිට වර්ෂ අවුරුදු 12 සිට 17 දක්වා තරුණයින් 48 දෙනෙකු මේ සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව තිබෙන අතර ඔවුන්ගෙන් 25 දෙනෙකුට ත්‍රස්තවාදයට අදාළ චෝදනා එල්ල වී තිබෙනවා. මේ අතර තරුණ පිරිසක් අන්තර්ජාල ක්‍රීඩා වේදිකාවලින් අධික ලෙස බලපෑමට ලක්ව සිටින බව AFP විසින් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ලබන වසරේ මුලදී මානසික සෞඛ්‍ය විශේෂඥයේ ආගමික නායකයින් සහ පළමුවෙනි නියෝජිතයින් ඇතුළත් නව සමාජ සහයෝගිතා උපදේශක මණ්ඩලයක් පිහිටුවීමටයි බලාපොරොත්තු වන්නේ. ඔස්ට්‍රේලියාවේ දරුවන් ආරක්ෂා කිරීම සිය ප්‍රමුඛ වගකීම බව AFP කොමසාරිස් ක්‍රිසි බැරට් අවධාරණය කළා.